සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයේ දෙවැනි පාඩම තමයි සංඛ්‍යා පද්ධති කියලා කියන්නේ. සංඛ්‍යා පද්ධති අපි දැනටම සංඛ්‍යා පද්ධති භාවිත කරනවා. සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ මේ සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා සකස් කරන ලද පද්ධතියක්. සංකේත භාවිත කරලා තමයි මේවා හදලා තියෙන්නේ. මේකේ මූලික අරමුණ තමයි ගණනය කිරීම සම්බන්ධව කටයුතු කිරීම. එතකොට අපි සංඛ්‍යා පද්ධති තුනක් GIT විෂය නිර්දේශයේ යටතේ කතා කරනවා. සාමාන්‍ය පෙළ IT විෂය යටතේ නම් අපි සංඛ්‍යා පද්ධති වර්ග හතරක් කතා කරලා තියෙනවා. ද්විමය, අෂ්ටමය, දශමය සහ ෂඩ්දශමය කියලා. නමුත් GIT විෂය නිර්දේශය තුල සංඛ්‍යා පද්ධති වර්ග තුනක් තමයි දක්වලා තියෙන්නේ. ඒකට දශමය සංඛ්‍යා පද්ධතිය ගත්තාම අපි එදිනදා භාවිත කරන සංඛ්‍යා පද්ධතිය. එම සංඛ්‍යා පද්ධතිය තුල මෙන්න මේ වගේ සංකේත 10ක් තියෙනවා. ඒ සංකේත 10ක් පවතින නිසා එහි පාදය අපි 10 කියලා හඳුන ගන්නවා. ද්විමය සංඛ්‍යා පද්ධතිය ගත්තාම මේකේ බිංදුව සහ 1 කියන ඉලක්කම් දෙක විතරයි තියෙන්නේ. ඒකේ සංකේත ගණන ඒ කියන්නේ 2යි. ඒ නිසා ඒ සංඛ්‍යා පද්ධති පාදය 2 කියලා හඳුනගන්නවා. එතකොට ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය ගත්තාම මේකේ සංකේත 16ක් තියෙනවා. එතකොට ඒකේ පාදය 16 කියලා අපි හඳුන ගන්නවා. මෙතන බිංදුව 1 2 3 4 5 6 7 8 9. එතකොට 10 කියලා අපි හඳුනගන්නේ ඒ අකුර. B කියන්නේ 11 12 13 14 15. ඔන්න ඔය විදිහට තමයි ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය තුල සංකේත භාවිත වෙන්නේ. ස්ථානීය අගය මේක අතරම පොඩි කාලේ 3 වසරේ ඉඳන් වගේ ඉගෙන ගන්න දෙයක්. ස්ථානීය අගය කියලා කියන්නේ සංඛ්‍යාව තියෙන ස්ථානය. දැන් මෙන්න මේ සංඛ්‍යාව මේ 2. මෙතන දෙකේ ඉලක්කම තියෙනවා. ඒ ස්ථානයේ අනුව තමයි ඒකේ වටිනාකම අගය තීරණය වෙන්නේ. දැන් මෙතන ඉලක්කම අපි ගත්තාම මෙතන 2. මේ 3 කියන ඉලක්කමේ වටිනාකම තමයි 10 ස්ථානෙන්නේ. මේ එක ස්ථානෙ 10 100 1000. එතන මේ 3 කියන ඉලක්කමේ වටිනාකම 30යි. මේ 4 කියන ඉලක්කමේ වටිනාකම 400යි. මේ 2 කියන ඉලක්කමේ වටිනාකම 2000යි. එතකොට මේ සංඛ්‍යාව දැන් මෙතනත් 2 තියෙනවා මෙතනත් 2 තියෙනවා. එතන මෙතන 2 කියපුවාම දෙක ඉලක්කම අපි 2 කියලා හඳුන ගන්නවා. මේ 2 ඉලක්කම 2000 කියලා අපි හඳුනගන්නවා. ඒ කියන්නේ ස්ථානයේ සංඛ්‍යාව පිහිට ඇති ස්ථානයේ අනුව තමයි ඒක ස්ථානීයගේ තීරණය වෙන්නේ. මේ එක ස්ථානයේ ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් 10 බිංදුවෙනි බලය. මේක දශම සංඛ්‍යාවන්නේ. 10 බිංදුවෙනි බලය. මේක නිරූපණය කරන්න පුළුවන් අපි 10 පළවෙනි බලය. 10 පළවෙනි බලය වගේ තුනක්. මෙතන 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලය කියන්නේ 10 වැඩි කිරීම 10 100යි. 100 ඒ වගේ හතරක්. මෙතන 10 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය කියන්නේ 10යි ඒකෙන් දෙකක්. ඔන්න ඔය විදිහට තමයි ස්ථානීයගේ අපි හඳුනගන්නේ. එතකොට සංඛ්‍යා පද්ධති වර්ග අපි කතා කරා දශමයේ, ද්විමය සහ ෂඩ්දශමයේ තමයි අපිට කතා කරන්න තියෙන. දශමයේ සංඛ්‍යා පද්ධතියේ ওই විදිහට භාවිත වෙන සංකේත ගන්න අපි හඳුන ගන්නවා. ද්විමය සංඛ්‍යා පද්ධතිය ගත්තාම එකිනෙකට වෙනස් සංකේත දෙකක් පමණක් භාවිත කරන සංඛ්‍යා පද්ධතියක් තමයි ද්විමය සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. මේ සංඛ්‍යා පද්ධතිය භාවිත වෙන්නේ බිංදුව සහ 1 කියන ඉලක්කම් දෙක. එතකොට පරිගණකය තුළ දත්ත නිරූපණය කරන්න භාවිත කරන සංඛ්‍යා පද්ධතිය තමයි මේ ද්විමය සංඛ්‍යා කියලා කියන්නේ. ද්විමය සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. එතන මේ තියෙන ද්විමය සංඛ්‍යාවක් 1 1 1 බිංදුව 1 1 බිංදුව 1 කියලා තියෙනවා. එතකොට දැන් අපි ස්ථානීයගේ මේ ද්විමය සංඛ්‍යාව බැලුවොත් අපි කලින් දශමයේ සංඛ්‍යා පද්ධතියේ 10 බිංදුවෙනි බලය කියලා බැලුවා. එතකොට මෙතන අපිට එනවා මේක ද්විමය සංඛ්‍යාවක්. ඒක නිසා 2 බිංදුවෙනි බලය, 2 පළවෙනි බලය, 2 දෙවෙනි බලය, 2 තුන්වෙනි බලය, 2 4, 2 5, 2 6, 2 7 තමයි ස්ථානීය අගය. එතකොට අපි මේකෙන් ಗುಣ කරලා තමයි දශමයේ අගය හොයනකොට හොයන්නේ. අපි ඒක බලමු ඉදිරියේ. ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියත් අපි කලින් කතා කරා. මේ විදිහට බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් මෙතන භාවිත වෙනවා. ඊට පස්සේ 10 11 12 13 14 15 සඳහා A සිට F දක්වා ඉංග්‍රීසි අකුරු භාවිත වෙනවා. අපිට GIT විෂයේදී සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කිරීම දෙකයි කියලා දීලා තියෙන්නේ. දශමයේ සංඛ්‍යා ද්විමය සංඛ්‍යා වලට පරිවර්තනය කිරීම සහ ද්විමය සංඛ්‍යා දශමයේ සංඛ්‍යා වලට පරිවර්තනය කිරීම. නමුත් දැන් 8 ශ්‍රේණිය විෂය නිර්දේශෙත් මෙන්න මේ කොටස දීලා තියෙනවා. ද්විමය සංඛ්‍යා දශමයේ කිරීම, දශමයේ සංඛ්‍යා ද්විමය කිරීම. හැබැයි අපි 10 ශ්‍රේණිය විෂය නිර්දේශය බැලුවොත් සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තන කිරීම ගොඩාක් තියෙනවා. හරි. අපි බලමු ඉස්සෙල්ලා දශමයේ සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? දැන් දශමයේ සංඛ්‍යා කියන සංඛ්‍යාවේ දශමයේ පාදේ 10යි. ද්විමය සංඛ්‍යාවල පාදේ 2. එතකොට පාදේ ලියන්නේ සංඛ්‍යාවක දකුණුපස පහළ කෙළවරින් තමයි අපි පාදේ සටහන් කරන්නේ. හරි. ඕනෑම සංඛ්‍යාවක පාදේ සටහන් කරන්නේ දකුණුපස පහළ කෙළවරින්. පොඩියට අපි ඉලක්කමක් දානවා. හරි. එතකොට දශමයේ සංඛ්‍යාවක් තමයි ද්විමය කරන්න තියෙන්නේ. එහෙනම් දශමයේ සංඛ්‍යාව
පරිවර්තනය කරන්න ඕනේ ද්විමයට. ඒක නිසා ද්විමය සංඛ්‍යා පද්ධතිය පාදයේ 2 දෙකෙන් බෙදාගෙන යනවා බිඳුව වෙනකම්. එතකොට ඉතුරු වෙනාගේ අපි දකුණු පැත්තෙන් සටහන් කරගන්නවා. හැම පියවරකදීම ඉතුරු වෙනාගේ අපි දකුණු පැත්තෙන් සටහන් කරගෙන අවසානයේ අපි පහළ සිට ඒ සංඛ්‍යාව ඉහළට ලියලා පාදයේ 2 කියලා සඳහන් කරනවා. ඊට අපි උදාහරණයක් බලමු. මේ තියෙන්නේ අපේ 25 කියන සංඛ්‍යාව. මුලින්ම අපි මොකද කරන්නේ මේ සංඛ්‍යාව මේ විදිහට ඉරක් ගහලා මෙතනින් දෙකේ ඉලක්කම දා ගන්නවා. ඒ කියන්නේ 25 අපි බෙදනවා දෙකෙන්. බෙදුපුවාම අපිට 12ක් එනවා. ඉතිරි වෙනවා අපිට එකක්. ඒ ඉතිරි වෙනාගේ මෙන්න මෙතනින් සටහන් කරගන්න. ඊළඟට 12 අපි බෙදනවා දෙකෙන්. එතකොට අපිට ලැබෙනවා 6. ඊට පස්සේ ඉතිරි වෙනවා අපිට බිඳුවක්. ඒකත් අපි සටහන් කරගන්න ඕනේ. ඊළඟට 6 බෙදනවා අපි දෙකෙන්. ඊට පස්සේ අපිට ලැබෙනවා උත්තරේ 3. ඉතිරි වෙනවා බිඳුවක්. කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඊළඟට ඒ 3 ඉලක්කම බෙදනවා අපි දෙකෙන්. ඊට පස්සේ අපිට 3ට 2 ඒවා 1යි ඉතිරි වෙනවා එකක්. ඊට පස්සේ මෙන්න මේ එකේ ඉලක්කමත් අපි බෙදනවා දෙකෙන්. එකට 2 ඒවා නෑ. ඒක නිසා මෙතෙන්ට එනවා අපිට බිඳුව. ඊට පස්සේ මේ තිබ්බ එක අපි මෙතනින් සටහන් කරනවා ඉතිරි එකයි. ඊට පස්සේ මෙන්න මේ පහළ සිට ඉහළට අපි මෙන්න මේ සංඛ්‍යාව ලියනවා 1 1 0 1. සමහර අවස්ථාවල මේ උඩින් ඉඳන් පහළ ලියවත් පහළ ඉඳන් උඩට ලියවත් මේ සමානව ලැබෙනවා. ඒක නිසා උඩින් ඉඳන් පහළට ලියන්න බෑ. එහෙම කියලා. නමුත් හැම වෙලාවෙම අපි පහළ සිට ඉහළට තමයි මේක ලියන්න ඕනේ. එතකොට 25 කියන දශමයේ සංඛ්‍යාව ද්විමය කරපුවාම අපිට එනවා 1 1 0 1 පාදයේ මෙන්න මේ ආකාරයට 2 කියලා අපි සටහන් කරනවා. ඊළඟට අපි යනවා මේ ද්විමය සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. ඒක කරන්න කලින් අපි මෙන්න මේක මතක තියාගන්න ඕනේ. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි, දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි, දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි, 8යි, 16යි, 32යි. මෙන්න මේක අපිට මතක තියෙන්න ඕනේ. දෙකේ බලයන්ගේ අගේ. එතකොට මේ තියෙන්නේ ද්විමය සංඛ්‍යාව 1 1 0 1 1 1 1 0 1 1 තියෙනවා. එතකොට මේ අපි දන්නවා දෙකේ බිඳුවෙනි ස්ථානය. දෙකේ බිඳුවේහි වටිනාකම 1යි. එතකොට මේ තියෙන්නේ A1. මේ තියෙන්නේ මෙන්න මේ එක. මෙතනින් තමයි මෙන්න මේ එකට අදාළ අගය අරගෙන තියෙන්නේ. මේ එක වැඩි කරලා තිනවා දෙකේ බිඳුවෙනි බලය. එතකොට උත්තරය අපිට ලැබෙනවා 1. මේක වැඩි කරලා තිනවා දෙකේ පළවෙනි බලය. දෙකේ පළවෙනි බලය වටිනාකම 2යි කරත් 2 2යි. මේ බිඳුව වැඩි කරලා තිනවා දෙකේ දෙවෙනි බලෙන් බිඳුවරක් 4 බිඳුවයි. මේ එක ගුණ කරලා තිනවා දෙකේ තුන්වෙනි බලෙන්. ඒ කියන්නේ 8න් එකවරක් 8 8යි. එතකොට මේක ගුණ කරලා තිනවා දෙකේ හතරවෙනි බලෙන් එක වැඩි කිරීම දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි 16යි. එතකොට 16යි 24යි 25යි 26යි 27යි. එතකොට මෙන්න මේකට අපි පිළිතුර ලියනවා මෙන්න මේ ආකාරයට 27 කියන ඉලක්කමට අපි ගොඩාක් වෙලාවට ඉතින් අර පාදේ 10 සටහන් කරන්නේ නැහැ. හේතුව දශමයේ සංඛ්‍යා පද්ධතිය තමයි අපි එදිනදා ජීවිතේදී භාවිත කරන්නේ. ඒක නිසා අපි එතෙන්ට 10 පාදේ සටහන් කරන්නේ නැහැ. මූලික බූලීය කාරක කියලා වර්ග ටිකක් අපි බලමු. මේවා තාර්කික කාරක තාර්කික ద్వාර කියලාත් අපි හඳුන්වනවා. තාර්කික ద్వාර මගින් සිදු කෙරෙන්නේ ඒ වෙත ආදානය කරන ආදානයක් හෝ ආදාන කීපයක් සලකා බැලීමෙන් පසු ප්‍රතිදානයක් ලබා දෙනවා. දැන් මේ තියෙන්නේ AND කියන ద్వාරය. මේ තියෙන්නේ O කියන ద్వාරයට අදාළ සංකේතය. මේ කියන්නේ NOT කියන ద్వාරයට අදාළ සංකේතය. ඒතර මෙන්න මේ පැති දෙකෙන් ආදාන දෙකක් මේකට එනවා. දෙකක් එන්න පුළුවන්, තුනක් එන්න පුළුවන්. මේ AND ගේට් එකට සහ O ගේට් එකට ආදාන එකක් වෙන්න බෑ. දෙකක් එනවා. ඒ ආදාන දෙක ආපුවාම ඇතුලේ යම් ගණනය කිරීමක් සිද්ධ වෙලා ප්‍රතිදානයේ විදිහට අගයක් එනවා. අපිට මේ ආදාන විදිහට ලබා දෙන්න පුළුවන් 1 හා 0 පමණයි. ඒතර ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නත් පුළුවන් 1 හා 0 කියන ඉලක්කම පමණයි. ඒකට අපි බලමු මේ AND ගේට් එක කියන්නේ මොකක්ද කියලා. AND ගේට් එක ඒකට අදාළ සම්මත සංකේතය තමයි මේ තියෙන්නේ. අපි තව රූප සටහනකින් ඒක ඉගෙන ගන්න පුළුවන්. සම්මත සංකේතය. එතකොට A සහ B කියන දෙක මෙන්න මේ AND ගේට් එක හරහා ගියපුවාම අපි මෙතන එහා පැත්තේ සටහන් කරනවා A.B කියලා. එතන මේකේ ගුණ කිරීමක් තමයි මේක තුලදී සිද්ධ වෙන්නේ. අපි බලමු සරල පරිපතයක් මෙතන තියෙන AND ගේට් එකකට. මෙන්න මෙතන ස්විච් එකක් තියෙනවා, මෙතන ස්විච් එකක් තියෙනවා, මෙතන බල්බ් එකක් තියෙනවා. හරි. එතකොට මේ බැටරි කෑල්ල සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ A කියන ස්විච් එක
දැන් මේ තියෙන්නේ ඕෆ් අවස්ථාව, විවෘත අවස්ථාව. ඒ සහ B විවෘත අවස්ථාව දෙකම විවෘත අවස්ථාවේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ඊළඟට අපි මෙන්න මේ ස්විච් එක විවෘතව තියලා මේක සංවෘත කරනවා. මේක වහනවා. ඒක ඔන් කරනවා. එතකොට බල්බ් එක ඒත් දැල් වෙන්නේ නැහැ. එතකොට අපි පරිගණකය තුළ ඔන් අවස්ථාව සහ ඕෆ් අවස්ථාව එහෙම නැත්නම් විවෘත සංවෘත අන්න ඒවා නිරූපණය කරන්නේ 1 හා බිඳුව. අපි ඔන් කියන්නේ 1 කියලා කියනවා. ඕෆ් කියන්නේ බිඳුව කියලා කියනවා. කියන්නේ මේ විවෘත අවස්ථාව කියන්නේ ඕෆ් අවස්ථාව. බිඳුව අවස්ථාව. එතකොට ඊළඟට අපි මේක ස්විච් එක සංවෘත කරලා මේ ස්විච් එක විවෘතව තියෙනවා. ඕෆ් කරලා තියෙනවා. ඒත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. අපි මේ ස්විච් එකයි දෙකම සංවෘත කරනවා. එතකොට බල්බ් ස්විච් දෙකම ඔන් කරනවා. එතකොට බල්බ් එක දැල් වෙනවා. ඔන්න ඔය ආකාරයට. එතකොට මෙන්න මේක විවෘත සහ සංවෘත දැල් වේ කියන වචන අපි එක බිඳුව භාවිත කරලා ද්විම සංඛ්‍යා භාවිත කරලා නිරූපණය කරනවා. එතකොට නොදැල් වේ නම් බිඳුව දැල් වේ නම් එක කියලා අපි ගන්නවා. එතකොට බිඳුව අවස්ථාවවලදී ප්‍රතිදානයේ බිඳුව වෙලා තිනවා. බිඳුවයි එක අවස්ථාවේදී ප්‍රතිදානයේ බිඳුව වෙලා තිනවා. එකයි බිඳුව අවස්ථාවේදී ප්‍රතිදානයේ බිඳුව වෙලා තිනවා. එකයි එක අවස්ථාවේදී ප්‍රතිදානය එක වෙලා තිනවා. එතකොට ඔන්න AND ද්වාරයක ප්‍රතිදානයේ බිඳුව වෙමිට නම් ආම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව විය යුතුය. ඒ කියන්නේ මෙන්න මේ ආදාන වලින් එක් ආදානයක් හරි බිඳුව වෙලා තිබ්බොත් ප්‍රතිදානය බිඳුවයි. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙතන මේකට එක බිඳුව පමණයි දාන්නේ. එක බිඳුව පමණයි මේ A සහ B වලින් යන්න පුළුවන්. ඊළඟට තවත් පොඩි පැහැදිලි කිරීමක් ඒකම තමයි සංකේතය දීලා තියෙනවා. බූලිය බීජ ප්‍රකාශය කියලා අපි හඳුන්වනවා මෙන්න මේකට q = a.b. q = a.b. ඔය විදිහට එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් q = a and b. එතකොට මේ සංකේතය සත්‍යතාවගුව අර කලින් තිබ්බ සත්‍යතාවගුවම තමයි. එතකොට මෙහි a හා b යනු ආදාන දෙකයි. මෙතන තියෙන ආදාන දෙකයි මේකට සම්බන්ධ වෙලා මේ සංකේතෙට. වගුවේ අවස්ථා ගාන 4ක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ආදාන ගාන හඳුනගන්නේ දෙකේ ආදාන ගන්න. සූත්‍රය තමයි දෙකේ ආදාන ගන්න. දෙකේ n. හරි. එතකොට ආදාන 3ක් නම් දෙකේ 3 වෙනි බලය. ආදාන 4ක් නම් දෙකේ 4 වෙනි බලය. AND ද්වාරයක ප්‍රතිදානයේ බිඳුව වෙන්න නම් අවම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව වෙලා තියෙන්න ඕනේ. ඊළඟ එකට අපි ගත්තොත් O ගේට් එක. O ගේට් එක මෙන්න මේ වගේ සරල පරිපථයකින් තමයි අපිට නිරූපණය කරන්න. මෙතන තියෙන ස්විච් දෙකක්. එතකොට අපි බලනවා මේ ස්විච් දෙකම විවෘතයි. ඕෆ් අවස්ථාවේදී බල්බ් එක දැල් වෙන්නේ නැහැ. AC කියන ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි B කියන ස්විච් එක ඔන් කරනවා. බල්බ් එක දැල් වෙනවා. B කියන ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි A කියන ස්විච් එක ඔන් කරනවා. එතකොට බල්බ් එක දැල් වෙනවා. ස්විච් දෙකම ඔන් කරනවා. ඒත් බල්බ් එක දැල් වෙනවා. එතකොට අපි මේක බිඳුව මගින් මේක නිරූපණය කරනකොට බිඳුවයි කියන අවස්ථාවේදී තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. අනිත් හැම අවස්ථාවකදීම මේ පැත්තේ ප්‍රතිදානය එක වෙනවා. හරි. එතකොට මේ තමයි O ගේට් එක සංකේතය, සම්මත සංකේතය. මෙතන තියෙනවා q = a + b. එහෙම නැත්නම් අපිට q = AOB කියලා අපිට ලියන්න පුළුවන්. O ද්වාරයක ප්‍රතිදානය එක වෙන්න නම් අවම වශයෙන් එක් ආදානයක්වත් එක විය යුතුයි. අපි තවත් ක්‍රමයකට බලන්න පුළුවන් ඒක. මෙන්න මේ විදිහට q = AOB කියලා නිරූපණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් q = a + b කියන මේ O කියන වචනේ වෙනුවට අපි ප්ලස් කියන එක නිරූපණය කරනවා. කලින් එකේදී අපි කතා කරා මේ AND කියන වචනේ වෙනුවට අපි මෙන්න මේ තිත භාවිත කරනවා. හරි. එතකොට අපි ඊළඟ ගේට් එකට යන් අපිට තියෙනවා not ගේට් එක, not ద్వාරය. මේ not ద్వාරයේදී සිද්ධ වෙන්නේ අපි දෙන එකේ අනුපූරකය. අපි එක දුන්නොත් බිඳුව වෙනවා, බිඳුව දුන්නොත් එක වෙනවා. ඒතර මේ සරල විද්‍යුත් පරිපථයක් තමයි තියෙන්නේ. මෙතන රෙසිස්ටර් එකක් දාලා තිනවා. ඉතින් මේ ස්විච් එක ඕෆ් වෙලා තියෙන වෙලාවේදී බල්බ් එක දැල් වෙනවා. ඕෆ් වෙලා තියෙන අවස්ථාව කියන්නේ බිඳුව අවස්ථාවේ දැල් වෙනවා. ස්විච් එක ඔන් කරපු ගමන් මෙතනිනුත් යන විදුලිය මේ දෙපැත්තෙම යන විදුලිය සමාන වෙලා මේ පැත්තෙන් විදුලිය එන්න ස්ලෝ වෙනවා. එතකොට බල්බ් එක දැල් වෙන්නේ නැහැ. සමහරවිට පිච්චෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ඔන්න ඔය ආකාරයට not ගේට් එකේ ක්‍රියාකාරීත්වය තියෙන අපි දෙන්නේ මොකද්ද? ඒකේ අනුපූරකය තමයි ලැබෙන්නේ. එක දුන්නොත් බිඳුව දුන්නොත් එක. එතකොට අපිට තාර්කික ద్వාර අපි තුනක් ඉගෙන ගත්තා. AND ගේට් එක, O ගේට් එක, not ගේට් එක. ඊළඟට තවත් උදාහරණයක් තමයි අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිදානය not එකේදී q = not a කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් q = a bar
ඒ ඉහළින් පොඩි ඉරි කැල්ලක් අඳිනවා. ඒකට අපි කියනවා ඒ භායක කියලා. නොට් තාර්කික ద్వාරය ආදානය බිඳුව නම් ප්‍රතිදානය 1යි ආදානය 1 නම් ප්‍රතිදානය 0යි. මේකෙදි මේ නොට් ගේට් එක සංකේතය හොඳට බලා ගන්න. මෙතන ත්‍රිකෝණයකට බිඳුවක් තියෙනවා. එතකොට මෙන්න මෙතනින් එන්නේ එක ආදානයක් පමණයි මේ නොට් ගේට් එකේදී. ඊළඟට අපිට තව පොඩි කොටසයි තියෙන මේ පාඩමේ පරිගණක තුල භාවිත වන කේත ක්‍රම. පරිගණක තුල දත්ත නිරූපණය කිරීම සඳහා අපි 10 ශ්‍රේණිය ඉගෙන ගන්න කේත ක්‍රම 4ක්. නමුත් GIT විෂය නිර්දේශය තුල අපිට කේත ක්‍රම දෙකයි උගන්වන්නේ. එකක් ASCII කේත ක්‍රමය, අනික යුනිකේත ක්‍රමය. අපි පරිගණකයේ තුල මේ අකුරු, ඉලක්කම්, රූප, සංකේත, ශබ්ද, වීඩියෝ ඔය සියලු දේම මේ ආකාරයට අපි දැක්කට පරිගණකයේ තුල ගබඩා වෙලා තියෙන මෙන්න මේ එක බිඳුව ද්විමේ සංඛ්‍යා භාවිතේ. එතකොට අපි අද දැන් මේ කේත ක්‍රම දෙක හරහා ඉගෙන ගමු මොන කේත ක්‍රම මගින්ද අපේ අකුරු, ඉලක්කම් නිරූපණය කරන්න කියන එක. ඒකට ASCII කේත ක්‍රමය. ASCII කේත ක්‍රමය කියන්නේ පරිගණකයට ලබා දෙන දත්ත පරිගණක විසින් බිට් 7කින් යුතු ද්විමේ සංඛ්‍යාවකින් නිරූපණය කරනවා. දැන් හිතන්නකෝ අපිට කැපිටල් A අකුර, B අකුර, C අකුර අපි ටයිප් කරනවා. ඒ ටයිප් කරනකොට පරිගණකයේ ඇතුලේ ඇත්තටම ABC කියලා නෙමෙයි ඒක තැම්පත් වෙන්නේ ද්විමේ සංඛ්‍යාවක් විදිහට. ඒ ද්විමේ සංඛ්‍යාවේ බිට් 7ක් දෙනවා. බිට් කියලා කියන්නේ මෙන්න මේ 1 හෝ බිඳුව ඒවා එකක්. ඒ කියන්නේ දැන් මෙන්න මේ සංඛ්‍යාව ගත්තොත් 1.0යි 1.2යි 1.1. මේ සංඛ්‍යාවේ බිට් තියෙනවා 1 2 3 4 5 6 7ක්. මේවට තමයි අපි බිට් කියලා කියන්නේ. මේ ඔයාලට බැරි වෙලාවත් සංඛ්‍යාවක් දීලා මෙම ද්විමේ සංඛ්‍යාවේ බිට් කීයක් තියෙනවද කියලා අහුවොත් ඔයාලට ඒ එක බිඳුවක් කොච්චරක් තියෙනවද කියලා ගණන් කරලා බිට් මෙච්චරයි කියලා ලියන්න පුළුවන්. එතකොට ASCII කේත ක්‍රමයේදී දැන් මේ S අකුර, කැපිටල් S අකුර නිරූපණය කරන්න තමයි මෙන්න මේ විදිහට බිට් 7ක් පාවිච්චි කරලා තියෙන්නේ. වගේ අපි බලමු ඉංග්‍රීසි හොඩිය අනිත් අකුරු නිරූපණය කරන්න මොන වගේ ඉලක්කම්ද භාවිත කරන්නේ. කැපිටල් A අකුර නම් ඉංග්‍රීසි හොඩිය කැපිටල් A අකුර නිරූපණය කරන්න අපි ඉලක්කම 65 තමයි භාවිත කරන්නේ. එතකොට මේකෙදි අපිට බිට් 7කින් යුතු ද්විමේ සංඛ්‍යාවක් තමයි නිරූපණය කරන්නේ. ඒක නිසා මේ කේත ක්‍රමයේ භාවිතයේදී අනුලක්ෂණ 128ක් නිරූපණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කියන්නේ පරිගණකයේ තුල ඉස්සරම අතීතයේ නිර්මාණ පරිගණකයේ තුල එකතු කිරීම, අඩු කිරීම, 0 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් වගේ ටිකක් විතරයි පරිගණකයේ තුල නිරූපණය කරන්න පුළුවන් වෙලා තිබේ. පසු කාලිනව අවශ්‍ය වුණා ඉංග්‍රීසි අකුරු, විවිධ සංකේත පරිගණකයේ තුල නිරූපණය කරන්න, තැම්පත් කරන්න, ලියන්න. එතකොට තමයි මේ අලුත් කේත ක්‍රම හොයාගෙන තියෙන්නේ. මේ ASCII කේත ක්‍රමයේදී අනුලක්ෂණ 128ක් නිරූපණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපිට කැපිටල් ඉංග්‍රීසි හොඩිය, සිම්පල් ඉංග්‍රීසි හොඩිය, ඉලක්කම් ටික සහ තවත් සංකේත විශාල ප්‍රමාණයක් නිරූපණය කිරීමේ හැකියාව ලැබුණේ මෙන්න මේ ASCII කේත ක්‍රමය භාවිතයට ආවට පස්සේ. එතකොට පරිගණකයට ලබා දෙන දත්ත පරිගණකය විසින් බිටු 7කින් යුතු ද්විමේ සංඛ්‍යාවකින් තමයි නිරූපණය කිරීම සිද්ධ වෙන්නේ. එතකොට අපි බලමු මේ ASCII වගුව, මේ තියෙන ASCII වගුව. මේකෙදි අපිට පේනවා කැපිටල් A අකුර නිරූපණය කරන්නේ දශමය සංඛ්‍යාව විදියට 65. දැන් මේ 65ට අදාළව ඔයාලට ද්විමේ සංඛ්‍යාව හොයාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ 65 කියන ඉලක්කම දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා ද්විමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා බලන්න හරියට මේනවද කියන එක. ඒතර මේ තියෙන ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර වලට අදාළ අගයන් ටික, මේ තියෙන්නේ සිම්පල් අක්ෂරයන්ට අදාළ අගයන් ටික. සිම්පල් A අකුර සඳහා භාවිත කරන්නේ 97 කියන දශමය අගය. එතකොට අපි 0.9 දක්වා ඉලක්කම් 10 නිරූපණය කරන්නත් අපිට ඒ වගේම සංකේත තියෙනවා. 0 නිරූපණය කරන්නේ 48 කියන ඉලක්කමයි. දශමය අගය 48. ඊළඟට අපි ඉගෙන ගන්නවා යුනිකේත ක්‍රමය. යුනිකේත ක්‍රමය කියලා කියන්නේ බිට් 16කින් යුක්ත එකිනෙකට වෙනස් සංකේත 65536ක් නිරූපණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා මෙන්න මේ කේත ක්‍රමය මගින්. එතකොට අපිට සිංහල භාෂාව, දෙමළ භාෂාව, ජපන් භාෂාව වගේ වෙනත් රටවල් වල තිබිච්ච භාෂා පරිගණකය තුල ටයිප් කරන්න හැකියාව ලැබුණේ මෙන්න මේ යුනිකේත ක්‍රමයෙන්. ඊට අමතරව විවිධ අපිට ඇනිමේෂන් සංකේත තියෙනවා, අන්න ඒ වගේ දේවල්, ඉමෝජි යවන අන්න ඒ වගේ දේවල් පරිගණකය තුල නිරූපණය කරන්න හැකියාව ආවේ මෙන්න මේ යුනිකේත ක්‍රමය භාවිතයට ආවට පස්සේ. ඉතින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙන්න මේ වගේ සිංහල අකුරු, දෙමළ අකුරු, මේ වගේ සංකේත සහ මෙන්න මේවා රූපමය සංකේත පමණක් නෙමෙයි, තවත් අපිට කේත නිරූපණය කිරීමේ හැකියාව, ශබ්දමය දත්ත නිරූපණය කිරීමේ හැකියාව ආවේ මෙන්න මේ යුනිකේත ක්‍රමය හොයාගත්තට පස්සේ. ඉතින්
මේ පාඩමේදී ඉතින් අපි ඉගෙන ගත්ත සංඛ්‍යා පද්ධති පිළිබඳ සංඛ්‍යා පද්ධති කියන්නේ මොනවද වර්ග සහ ඒවා අතර පරිවර්තනය ඊට අමතරව තාර්කික ద్వාර කීපයක් අපි ඉගෙන ගත්තා. ඉතින් ඊළඟ වීඩියෝ ටිකත් ඉක්මනටම YouTube channel එකට දානවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට අපි paper එකක් සාකච්ඡා කරනවා විභාගයට කලින්. ඒක නිසා දන්න හැමෝටම වීඩියෝ ටික share කරන්න channel එක subscribe කරලා තියාගන්න.